මොකක්ද මේ වතිකානුවේ සිස්ටයින් දේවස්ථානයේ චිමිනියෙන් පිටවන දුමාරයේ විශේෂත්වය? අපි අද ඒ ගැන කතා කරමු. නව පාපරයෙකු තේරීපත් වූ විට එම ඓතිහාසික මොහොත සයින්ටුවන් කරන සලකුණු දෙකක් තිබෙනවා. ඒ සිස්ටයින් දේවස්ථානයේ චිමිනියෙන් නිකුත් වන සුදු දුම නැත්නම් ඉතාලි භාෂාවෙන් නම් ෆුමාටා බියන්කා සහ එම නමින්ම ඇති චතුරස්‍රය දෙස බලා සිටින ශාන්ත පීතර බැසිලිකාවේ බැල්කනියේ සිට කාදිනල් ප්‍රොටෝඩිගන් විසින් උච්චාරණය කරන ලද හෙබිමස් පාපම් සූත්‍රය වෙනවා. එහෙනම් සුදු දුමාරය ගැන අපි දැනගමු. කාදිනල්වරුන් ශාන්ත පීතරේ නම අනුප්‍රාප්තිකයෙකු තෝරාගෙන ඇති බව පෙන්නුම් කරන සුදුදුමෙහි ඉතිහාසය පුරාණ වර්ෂ 1274ක් දක්වා දිවියනවා. ලියොන්සිහි දෙවන කවුන්සලෙහි දහවන ග්‍රෙගරි පාප් වහන්සේ උබී පෙරිකියුලම් නම් ලේඛනයක සම්මේලනයේ පැවැත්වීමේ ක්‍රියාපටිපාටිය තීරණය කර තිබෙනවා. එහිදී ඔහු සඳහන් කර තිබෙන්නේ මැතිවරණය හුදකලාව සහ දැඩි රහසිගතව සිදු කළ යුතු බවයි. මේ හේතුව නිසා පිටතින් සිදුවන සංවේදනයන් වළක්වා ගැනීම සඳහා දුම් සංඥාව අවසානයේ චාරිත්‍රයේ කොටසක් ලෙස මෙය පවත්වනු ලබනවා. ඡන්ද පත්‍රිකා පුලුස්සා දැමීමේ සම්ප්‍රදාය අවම වශයෙන් වර්ෂ 1417ක් දක්වා දිවියන අතර ඉතිහාසඥ ෆෙඩරික් ජේ බෝම්ගාර්ඩ්නර්ට අනුව හෝ ඊටත් පෙර විය හැකි බවයි සඳහන් වෙන්නේ. සිස්ටයින් දේවස්ථානයේ චිමිනියෙන් පිටවන දුමාරයේ කළු නම් එයින් අදහස් වන්නේ යෝජිත අපේක්ෂකයින්ගෙන් කිසිවෙකු තේරීපත් වීමට අවශ්‍ය ඡන්දවලින් 3/2කට ළඟා වී නොමැති බවයි. දුමාරයේ සුදු නම් පෙන්눔 කරන්නේ පල්ලියට නව විශ්වීය දේවගතිවරයෙක් සිටින බවයි. මෙම දුමාරයේ එවීමට වර්තමානයේ දුමාරයන් වර්ණ දෙකකට රසායනික සංයෝග යෙදූ නල දෙකක් භාවිතා කරනවා. ඊට අමතරව සීනුවක් නාද කරනු ලබනවා. ඒ 16 වන බෙනඩික් පාප් වහන්සේ තේරීපත් වූ විට හඳුන්වා දුන් චාරිත්‍රයේ කොටසක් වන අතර එමගින් දුම සුදු බවත් නව පාපරයෙකු තේරීපත් වී ඇති බවත් අහුරු වෙනවා. මෙවැනි වැදගත් වීඩියෝ ඉදිරියට නැරඹීමට නම් විශ්වතොරතුරු YouTube channel එක subscribe කර bell icon එකද click කරන්න. තවත් වීඩියෝ එකකින් හමු වෙනතුරු ඔබට සුබ දවසක්.